දන්නේ මුස්ලිම් මිනිස්සු මං එක තරහ වෙයිද කියලා. සිංහල කියන්නේ මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන එකම ජන වර්ගය. මේ ලෝකේ වෙන කොහෙවත් සිංහල නැහැ. දෙමළ කියන්නේ ලෝකේ ඉන්න මේ එකම ජන වර්ගය මේ ලංකාවේ ඉන්න දෙමළ නෙමෙයි because දෙමළ ඉන්නවා මේ ඉන්දියාවේ. so ඉන්දියාවේ දෙමළ කට්ටිය තමයි මයිග්‍රේට් වෙලා මෙහෙට කාලෙන් කාලෙට එවිලා තියෙන්නේ. එතකොට දැන් ඒගොල්ලන්ට මේ දෙමළ නිජබිම් ලෝකෙට දෙකක් තියෙන්න ඕනේ නෑනේ. අතන තමිල්නාඩු එකක් තියෙනවනේ. එතකොට මේක සිංහල නිජබිම කියලා කියන එකේ අමාරුව මොකද්ද තියෙන්නේ මේ මිනිස්සුන්ට? මේක දෙමළ බිම මට දෙන්න භාගයක් දෙන්න කියලා කියන එකේ තේරුම මොකද්ද? කමක් නෑ. අපි සිංහල බිම කියලා කිව්වට කමක් නෑ. මේක අපෙත් බිම තමයි. අපි ඔක්කොම එකට එමුකෝ ලස්සනට. මේකේ සම්පත් තියෙනවා, මිනිස්සු ඉන්නවා, මේ අපි ලස්සනට ජීවත් වෙනවා. මේ අහිංසක දුප්පත් මිනිහට ඉතින් කවදාවත් දේශපාලනයෙන් මේව එකකුත් නෑ. පවර් එකාව කියලාත් එකකුත් නෑ. හැමදාම කණ්ඩායි බොණ්ඩායි ළමයින්ට කිරි දෙන්නයි අමාරුයි. ඉතින් ඒගොල්ලන්ට කෑම වලට අමාරුයි. ඒගොල්ලන්ට ට්‍රැවල් වලට අමාරුයි. ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවන්න අමාරුයි. එහෙමයි මේ රටේ. පොඩි පන්තියක් ඉන්නවා හොඳට සල්ලි තියලා කාලා බිලා හැමෙන්ටම 75 පැත්තට පස්සේ ජීවන වියදම අමාරුයි. එතකොට මේ මං කියන්න හදන්නේ 1948ට පස්සේ ලංකාව දියුණු